මේ මෑතකදී මම බණක් කියන්න ගියා වන්නේ එහා කෙරෝල් කාටවත් දිගිරියටත් ටිකක් එහායි. ඒ ගියපුවාම මට වයසක අප්පච්චි කෙනෙක් වන්දනා කරලා අපේ හාමුදුරුවනේ සමාව අවසරයි. අපේ පන්සලට හාමුදුරු කෙනෙක් නැහැ. අයියප්පච්චි 17 වෙනියක් ගිය මාසේ ගියා. 17 වෙනියක් ගියා. මම ඇයිගේ බැරිම තැන පැන්නුවා. බැරිම තැන පැන්නුවා. මම ඇයි පැන්නුවේ? වැරදි කීපයක් කිව්වා. කියා ගන්න බැරි වුණා. ඒ ගාවල පැන්නුවා. සමාව දීලා තිබ්බු වැරදි. කොරන්නම දෙයක් නැතුව හාමුදුරුවනේ අපට හාමුදුරු කෙනෙක් ඕනෑ නිසා ගෑණි ළමයි දෙන්නමයි පන්සලේ තියාගන්න ඉඩ ඇරියලු. බලන්නකෝ අප්පා. ඒ දායක සභාව නිවන් ගියත් සංඝයා වහන්සේ අපායට නෙමෙයිද යන්නේ? දුක්ඛ සත්‍ය දැකලාද? නෑ ගෑණි ළමයි දෙන්නයි පන්සලේ තියාගෙන ජීවත් වෙනවා. දානෙ දුන්නලු 4 දෙනාටම. බලන්න මිනිස් මොන තරම් ශාසනයට ලැබිද කියලා. වල්වලට උදව් කෙරුවා නෙමෙයි. හාමුදුරු කෙනෙක් ඕනලු. අර බෝසත් සිතුවිල්ල අපේ හාමුදුරුවනේ. බෝසත් සිතුවිල්ල. එහෙම මහ පර ගති තියෙන අය ගිහිද පැවිදිද කියලා ભેදයක් නැතුව භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිසෙන් සමන්විත මේ ලංකා සමාජයේ අපට පේනවා. මම දැකලා තියෙනවා උදේට මිනිස්සු දානේ අරගෙන යනකොට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් මිදුල අතු ගන්නවා. හාමුදුරුවනේදී සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් කුණුවත් අදිනවා. හාමුදුරුවනේදී කසල නිකසල කළේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් හාමුදුරුවෝ කසල වෙලා. හාමුදුරුවෝ කසල ගොඩේ. දන්ශාලාවේ දාන ගෙනිච්ච ඒවා ටික ඇරලා පිරිසිදුව බඳුන් වල ලාන්නේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව. බුද්ධ පූජාව අරින්නේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් හාමුදුරුවෝ බුදි. බුද්ධ පූජාව බුදුහාමුදුරුවෝ වෙනුවෙන් පවත්වන්නේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් හාමුදුරුවෝ බුදි. හාමුදුරුවෝ නැගිටලා 8:00ට විතර එකතැන දුවන මැෂින් එකේ ටික වෙලාවක් දුවලා යකඩ බෝල ගහපු පොල්ලක් තියෙනවා ඒකත් උස්සලා කාපු වාගේ තෙල බහිනකන් ඉඳලා ආන් එළියට එනවා. මේ වගේ අය ඉන්නවා හඳුන්නේ සාසනෙ. ආන් ඒකොල්ල තමයි මේ වින්නැහිය කෙරුවේ. පට්ටපල් දේශපාලඥයෝ පස්සේ ඇවිද ලංකාවේ තුනුරුවන්ම කෙලසලා දාපු ඒ වගේ නිවට ගති තියන අය ඉන්න. ඒ දැකලාද දුක්ඛ සත්‍ය? දැකලාද සමුදය සත්‍ය? දැකලාද නිරෝධ සත්‍ය? දැකලාද මාර්ග සත්‍ය? නෑ. ඒ හින්දා ගිහි පැවිදි අපි හැමෝටම වැදගත් මේ උතුම් මාර්ග සත්‍ය 4 ටිකෙන් ටික ජීවිතවලට පුරුදු කරන්න, අවබෝධය රඳවා ගන්නට නිතරම අහලා නිතර සාකච්ඡා කරලා පරිණත වෙන්න මහන්සි ගන්න. මම අද ඔබ වෙනුවෙන් ඔය සත්‍ය 4න් එක් ආර්ය සත්‍යයක් තේරුවා. මාර්ග සත්‍ය. මාර්ගය තමයි නිවැරදි කර ගන්න ඕන. කොහෙ යන්නද? සනසීම හොයාගන්න. දුක් නැති තැනකට යන්න. සැපවත් තැනකට යන්න. කරදර කම්කටොළු නැති තැනකට යන්න. නිදහස පිරුණු තැනකට යන්න. සැපත සතුට සෞභාග්‍යමත් හෙටක් දකින්නට යන්න පාරක් ඕන නිසා මාර්ග සත්‍ය මන් තෝරවුවා. ලෝතර බුදුරජාණන් වහන්සේගේ උතුම් වදන මෙනෙහි කරමි.
සරියුත් මහරහතන් වහන්සේ විග්‍රහ කොට අර්ථ පූර්ණව දේශනා කොට වදාළ ඒ උතුම් වාග් කෞසල්‍යයට වන්දනා කරමින් මාර්ග සත්‍යයේහි අන්තර්ගතයෙන් 8න් එකක් ඔබට කියන්න මම මාතෘකාව ලැබුවා. මාර්ග සත්‍යයේ මොනවද තියෙන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මම ඔබ වෙනුවෙන් තේරුවා ඛතමංචාවසෝ සම්මා වායාමෝ. මම ඔබ වෙනුවෙන් තෝරලා තියෙන්නේ මොකද්ද? සම්මා වායාම, යහපත් වෑයම, යහපත් වීර්ය, ජීවිතය දිනන්න යහපත් වීර්යවල මේ මනුලව ජය ගන්න යහපත් වීර්යවල මේ අනන්ත ගෝරතර භයානක සංසාර ගමන නවත්තන්න යහපත් වීර්යවල සකල කෙලෙසුන් අපි වසාගෙන එන්න සකල කෙලෙසුන් මැඩලන්න සම්මා වායාම, යහපත් වෑයම, වීර්යවල. ඒ නිසා මම් පුතේ චූටි එකාගේ ඉඳලා නාකියා දක්වා ගැලපෙන සම්මා වායාමෙන් මාගේ අවබෝධයේ ඇති පමණට කියන්නේ මන් දැන් වීර්යය වඩනවා. එක අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුපාදාය. මෙච්චර කාලයක් නොකරපු පව් නොකරම ඉන්න වීර්යය කරන්න. ප්‍රධාන සංවිධායකත්වය දඹ ගහ වෙල. දඹ ගහ වෙල. දඹ ගහ වෙල වෙලද ප්‍රජාව මෙච්චර කාලයක් නොකරපු පව් නොකර ඉන්න වීර්යය කරලා තියෙනවා. දැන් මේ කියන්නේ මෙච්චර කාලයක් කරපු පව් තියෙනවානේ. ඒව තිබ්බාවයි. ඒ දිහා බලන්න එපා. නොකරපු පව්. ස්වාමීන් වහන්සේ නොකරපු අපේන්නේ නෑ. අද ගිහිල්ලා බලන්නකො කරපුවා ටිකයි නොකරපු වැරදි බොම නේ. ඔයස් මාත්‍ය නීති පොතේ තියෙන වැරදි හැටියට මේකලා වැරදි කෙරුවොත් එහෙම ඔබ පාරේ යන ගමන් ඔය මුත්‍රා කරන එකට අත්අඩංගුවට ගන්න අයිතිය තියෙනවා ඔයසි මාත්‍යට. ඒකම අපේ විනය පොතේ තියෙනවා විනය විරෝධී කියලා. විනය පොතට අනුව තමයි නීති පොත ලියලා තියෙන්නේ. ඔය නීතියේ තියෙන හැම නීති වදන්තියක්ම ත්‍රිපිටකයේ තියෙනවා. ත්‍රිපිටකයට එකඟ නම් බෞද්ධ නම් කවදාකවත් නීතියේ රැහැනට අහු වෙන වැරද්දකට අහු වෙන්නේ නැහැ. ධර්මයේ ගරු කරොත් කවදාවත් වරදකට අහු වෙන්නේ. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරි. ධර්මයේ හැසිරෙන්න ඒ ධර්මයේ විසින් ආරක්ෂා කරනවා. කොහෙන්වත් දණ්ඩනයන්ට වද වේදනාවන්ට වැටෙන්නේ. එහෙනම් පුතේ වීර්ය කරන්න ඕන. නොකරපු පව් නොකර ඉන්න. ඔබ සත්තු මරලා ඇති කියමු. හොරකම් කරලා නැත්තම්, බොරුවෙන් ලෝකේ රවට්ටලා නැත්තම්, කාමයේ වරදවා හැසිරීලා නැත්තම්, මද්ද්‍රව්‍ය අරන් නැත්තම්, එකයිනේ කරලා තියෙන්නේ. හතරක් කරලා නැහැ. හතරක්ම කෙරුවා කියමුකෝ. එකක් හරි ඇතිනේ. ඒ විතරක් නෙමෙයි. අම්මට ගහලා නැහැ. තාත්තට ගහලා නැහැ. අම්මාට නොසලකා හැරලා නැහැ. තාත්තාට නොසලකා හැරලා නැහැ. මවුන් මරලා නැහැ. පියා මරලා නැහැ. මිනිහෙක් මරලා නැහැ. තම බිරිඳට හිරිහැර කරලා නැහැ.
තම සැමියාට හිරිහැර කරලා නැහැ. තම බිරිඳ ඉඳිද්දී අනියම් බිරිඳවරු කරා ගිහිල්ලා නැහැ. තම සැමියා ඉඳිද්දී අන්සතු සැමියෝ පස්සේ ගිහිල්ලා නැහැ. මේ විදියට පින්නතුණී බැලුවාම අපි රැකගත් සිල් අපි ගාව තියෙනවා. මරණ කම්ම ආන්ගේ රැකපු උතුම් ගුණ කැඩෙන්නට නොදී රකින්න වීරිය කරන එක තමයි පළවෙනි එක. දැන් මේ ඉන්න පොඩි උන් ඉන්නව නේද? මෙව්ව කන්නේ මෙවුන්ගේ අම්මලානේ. මේ චූටිය උව කන්නේ උන්ගේ අම්මලා. ඇයි ආන්නේ ඒ උන් රකින්නේ අපිනේ. ඒ උන් රකින්නේ අපිනේ. ඔබ රැකපු උන් කොහෙද? ලංකාවේ. ඈ? මම දැන් එනකොටත් දැක්කා කූඩුවේ ඉන්නවා සමහරු. දොඹ ගහගෙන කූඩුවේ ඉන්නවා සමහරු. ඔය කූඩු වල දාලා මහ කූඩුවට ඇරලා මේ ඊයේ පෙරේදා මං ගියා 1000 ගාණක් ඉන්නවා අනුරාධපුරේ කූඩුවේ. මම මේ පෞගිය ටිකේ ගියා පුනරුත්ථාපන කඳවුරු වල පිරීලා ඉන්නවා. ළමා නිවාස වල පිරීලා ඉන්නවා. මහලු නිවාස වල පිරීලා ඉන්නවා. පරිවාර සහ ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුව බාරයේ ඉන්නවා. මේ පාතූර් භූත වෙච්ච උන්ද ලංකාවේ අම්මලා වදාපේ උන්ද පාර දිගට මේ දැන් මම බණ ඉවර වෙලා යනකොට පන්සලට යනකොට පාන්දර වෙනවනේ ඒ යනකොට පාර අයිනේ තාර පාර අයිනේ රෑ 1 2 ෆෝන් නොබෝබා ඉන්නවා මේ කොල්ලෝ ෆෝන් නොබනවා කොල්ලෝ ගංජා බීපේ උන් තාරකා ගායනවා පාරයි ගුලි කාපේ උන් කුඩු බීපේ උන් හිස් ලූලු අත අනතියාගෙන බස් වල ගානේ වීදි ගානේ ඉන්නවා මෙවුන් කාගේද මෙවුන් අපේ දරුවෝ එවුන් හැදුවේ කවුද එවුන් හැදුවේ අම්මලා එවුන් වැදුවේ අම්මලා මේ දරුවෝ ඔක්කොම නන්නතර කෙරුවේ මහපාරට දාලා මේ අම්මා කියන ගෑණි ඇයි එක එකාට ඕනෑ තාලෙට තමන්ගේ ළමයාව විසික්කා ටියුෂන් මාස්ටර්ට ඕනෑ තාලෙට විසික්කා ගුරුවරුන්ට ඕනෑ තාලෙට විසික්කා වෙළඳ පොලේ ඕනෑ උන්ගේ තාලෙට ළමයාව විසික්කාගෙන ගිහිල්ලා නිමාව බලනකොට ළමයා නැහැ පැතු ළමයා නැහැ ජරා ජීර්ණ වෙච්ච එකෙක් ඉතුරු වෙලා ඉන්නවා ළමයා වෙළඳ පොළ විසින් සමාජයේ විසින් අස්රවට්ටන රාගික ලාභදායක ලෝකයා විසින් Tamanට හොරෙන් පැහැරගෙන ගියා උතුම් මිනිස් දහම් නැති ලෝකයකට අම්මාවරු දන්නේ නැහැ. තාවම මේ පුංචි උන්ගේ ලෝකයට වැටෙමින් ඉන්නේ. අපි දන්නේ නැතුවාට ඔබ දන්නේ නැතුවාට මට අත්දැකීම් තියෙනවා එමට. මේ මෑත කාලේ රාත්‍රියේ ගෑණියෙකුයි ළමයි දෙන්නෙකුයි එනවා පන්සලට. ගස් අස්සෙන් මට පේනවා. මං කොල්ලන්ගෙන් ඇහුවා කවුද එනවා බලන්න කියලා. අපේ පන්සලට පිරිමියෙක්වත් එන්නේ නැහැ රාත්‍රියේට. ඒ තරම් පරිසරය ගොරහැඩි වල්ලලියන්ගෙන් ගහනවා. එන්නෙම නැහැ. ඒ වල්ල පනල්ලේ ගෑණියෙකුයි ළමයි දෙන්නෙකුයි එන්නේ මොකදයි බලන්නට මං ගියා. ගිහලා මං දොස් කිව්වා. උඹට පිස්සු තියන්නේ කියලා. මේ රාත්‍රියේ සරණ පරිසරයක් නෙමෙයි. ඒත් උඹ කොහෙද මේ යන්නේ මහරා? කොහොමද මිනිහා අපිව පැන්නුවා. ඇයි පැන්නුවේ? මේ කොල්ලා කරපු වරදකට. මොකද්ද ඔක කියන්නේ? වාහනේ ෆිනෑන්ස් එක දාන්න තිබ්බ 1,50,000කට මේක ගේම් ගහලා පුතා
මේ ළඟදී ලක්ෂ 80කට ගේම් ගහලා එකෙක් බලන්න. මේ දවස්වල පුතා තියෙනවා අන්සතු බැංකු ගිණුම් වල සල්ලි කූට ක්‍රමවේදවලට ගිණුමේ අයිතිකාරයව රවට්ටලා ඒ වාගේ හොර සංකේත ඉලක්කම් ඔක්කොම ඉගෙනගෙන අරගෙන ආධාරයක් කරන්න හදන්නේ ඔබට ත්‍යාගයක් තියෙනවා ඒක දාන්න හදන්නේ කියලා අර ටික අරගෙන තප්පර 5ට ගිණුමේ මුදල් ටික ගන්නවා. අපේ හාමුදුරුවෝ කීප දෙනෙකුට අපේ හාමුදුරුවෝ වැඩේ වුණා. ගිණුමේ සල්ලි වරු ගත්තා. ඒ තරම් කපටි කෛරාටික සූක්ෂම මේ ජීවිතවලට හානි කරන නීති විරෝධී සමාජ විරෝධී ආචාර විරෝධී කපටි කෛරාටික දූෂිත ලෝකයක් නිර්මාණය වෙලා තියෙනවා. පාලකයෝ අවුරුදු ගානක් පාලනය කළාට පූජකයෝ වසර ගානක් බණ කීවාට සමාජයේ දෝලණය වෙලා තියෙන්නේ පුතා අපායට මිසක් නිර්වාණයට නෙවෙයි. සුගතිගාමී ලෝකවලට නෙමෙයි දුගතිගාමී ලෝකයකට. එයින්දා ඇහැකන ඇරලා බලලා මේ චූටි නොදරුවන්ගේ සිට නාකියා දක්වා ඔබ මෙතෙක් කරලා නැති වැරදි නොකරම ඉන්න වීර්ය කරන්න. නාකි අපි දැන් මොනවා කරන්නද? නාකිය උන් කොන්නේ ඇහුවොත් එහෙම මගේ පුංචි රෝස මලේ මමයි උඹේ වියපත් බඹරා උඹ හිනෙන්වත් නොදකින කුමරා. නාකිය කීන් කෙල්ලක් දැකලා කුලප්පු වෙලා. ඔව් චූටි කෙල්ලක් දැකලා නාකිය කුලප්පු වෙලා පුතා. මගේ පුංචි රෝස මලේ මමයි උඹේ වියපත් බඹරා. නාකි බඹරා. ගත නාකි හිත පෙරේතයි. හිත පෙරේතයි. නොකරපු වැරදි. හයිය තියෙන කාලේ නොකරපු වැරද්දක් මේ නාකියා කරන්න හදන. අර කෙල්ලේ පස්සේ ඇවිදිනවා මුළු දවල් කාලෙම. ඔය රූපවාහිනිය පෙන්නන්නේ එව්ව බලන්න එපා. අර කොහෙදෝ තියෙන ජහුටා තමයි මේ කියලා බලන්න. ඔව් පිරිමි රූපවාහිනියක් ගාව ඉඳගත්තොත් කලාතුරකින්නේ. පිරිමි රූපවාහිනිය ගාව ඉඳගන්නේ කලාතුරකින්. රූපවාහිනිය හැදුවේ ලංකාවේ ගෑනුන්ටද කියලා හිතෙනවා අප්පා. එව්වත් එක්කම තමයි යුද්ධේ තියෙන්නේ. ෆෝන් හදලා තියෙන්නේ විනාශකාරී ලෝකයකට. හාල් වලට වඩා විකිනනවලු ඩේටා කොල්ල. හාල් වලට වඩා විකිනනවලු ඩේටා. අයි පිරිමි ඩේටා ගන්නවද පුතා ඇත්තට? නෑ මෙවුන්දා. මුන්දා ඩේටා එක්කමයි වැඩ. අයි ලෝකෙ වටේ යනවා. ලෝකෙ වටේ යනවා ඩේටාත් එක්ක. ගිහිලා නතර වෙලා බලනකොට මිනිහක් නැහැ. දරුවොත් නැහැ. දරුවොත් වල් වැදිලා. මිනිහට හවුහගනක් නැහැ. මිනිහා පිස්සෙක් කරන. වෙනත් මිනිස්සු වහ වැටෙන. නප්‍රකාර ව්‍යාපූලයි. සමාජයේ ඇයි අර නොගැලපෙන වයසේ වැරදි කරන්න ගිහිල්ලා නාකියලත් කරනවා පුතා වැරදි. ගත නාකි හිත රාගිකයි තරුණයි. හිත රාගිකයි තරුණයි පෙරේතයි. දවල් කාලෙම ඇවිදලා හේ බාන වලොක්කා. ඇයි කෙල්ල දන්නේ නැනේ. නුඹ හීනෙන්වත් නොදකින කුමරා. මේ නාකියෙන් කියන්නේ හීනෙන්වත් හිතනවද? නෑ. මේකට හිතිලා මේක ඇවිදිනවා හැම තැනම අරලා මම යන තැන් බලාගෙන.
ගිහිල්ලා ඈතට වෙලා බලාගෙන ඉන්නවා. එතනින් පිටත් වෙලා යනකොට ආපහු යනවා. මෙහෙම දවල් කාලේ ඇවිදලා කෙල්ල ගියා යන්න. පන්ති ඉවර වෙලා. තවුෙන් ගියා. ලොක්කා දිග සුසුමක් හෙළුවා. දිග සුසුමක් හෙළලා ගෙදර ගියා. දැන් පුතා චිත්‍රේම ඔළුවේ ලස්සන මට සිලුට හුරු බෝටි ප්‍රියමනාප ලපටි ලාමක පිපීගෙන එන රෝස මල. මේක දැන් ඇඳේ හේතු වෙලා කල්පනා කරනවා. ජනේලේ ඇරියා. ජනේලේ ඇරිනකොට සීතල හුලඟක් ආවා. ඔය සින්දුව අහපල්ලා ගිහිල්ලා. එතකොට ඒකේ පෙනේ මේ චිත්‍රේ. සීතල හුලඟක් ඇතුළට ආවා. එකපාරටම අර විඩාබර ශරීරයට සැනහීමක් වාගේ ඇවිල්ලා ජනේලේ දිහා බැලුවා. දැන් ලොක්කට පිස්සු වාගේ පුතා. ලොක්කා හුලඟට කතා කරනවා. ලොක්කා හුලඟට කතා කරනවා. රාගේ මත්තේති ලොක්කට පිස්සු. හුලඟ. උඹට නම් ඕන තැනකින් ගියා. මට බෑනේ එහෙම. මටත් උඹට වාගේ යන්න තිබුණා නම් මං අද කොච්චර සතුටක් ලබනවාද. හැමෝටම නොපෙනී මාගේ හුරතලිය ගාවට මං යනවා. ගිහිල්ලා ඇඟේ දැවටෙනවානේ. හැප්පෙනවානේ. ඒ සුවඳ මං විඳිනවානේ. ඒත් මට ඒක කරගන්න බැරි වුණානේ. මං ගැන අනුකම්පා කරපන්. මං මෙලුවේ උඹ ඵලයක්. ගිහිල්ලා ඒ මාදුට රෝස මල තියෙන ගෙදරට උඹ ඵලයක්. ගිහිල්ලා ඒ කෙල්ල ඉන්න තැනට හීන්සරේ සේන්දු යම් පුංචි සිදුරකින් හරි සේන්දු වෙලා ඇගේ ගතේ වෙලියන් මට හැප්පෙන්න බැරි වෙච්චි මට දැවටෙන්න බැරි වෙච්චි ඒ ශරීරයේ උඹ වෙලියන් හැප්පියන් ඒ සුවඳ උඹ ගනි අරගෙන ආපහු පමා නොවි වරෙන් මං ජනේලේ ඇරලා තියන්නම්. ඒ ගත්තු සුවඳ මිහිර පහස මගේ නහය ගාවෙන් ගෙනත් තියපන්. බලන්නකො මේක ගිය දුර. මේක දූතේ වාගේ ආදුර. මේක දූතේ වා. මගේ නහය ගාවෙන් තියපන්. බලන්න.